සුබ දවසක් ඔයාලට. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ පැකේජ් එකක් නන් නෙමෙයි. ඔයාලට ඇන්තූරියෙන් හදනකොට මේ තියෙන පොඩි ගැටලු වලට මම පොඩි උත්තරයක් මගේ අත්දැකීම් අනුව මම ඔයාලට තියෙන ප්‍රශ්න වලට උත්තරයක් කියන්න හිතුවා. ඉතින් මේ දවස්වල අපිට නම් වහිනවා. ඔයාලටත් වහිනවා ඇති කියලා හිතනවා. ඉතින් මේ වැහි කාලවලදී ගස් හොඳට හැදෙනවා. ඒ වගේම පැල හොඳට හැදෙනවා. පැල ඒ වගේම මේ අර මුල් කුණු වෙනදත් බලනවා ටිකක් වැඩි. ඉතින් අපි ඒවට මේ ඇත්තට මම නම් කරන්නේ මේ සති දෙකකට සැරයක් වගේ කොන්ඩිස් හරි කැප්ටාන් හරි දානවා යොදනවා. මේ සම්පූර්ණයෙන්ම මේ පෝච්චියක් ගන්නකො මේක මේ පෝච්චිය සම්පූර්ණයෙන්ම තෙමිලා යන්න කැප්ටාන් වතුර දාලා හොඳට හේදිලා යන්නම දානවා. එතකොට මේ ගස් නිරෝගීව හැදෙනවා. මේ මුල් කුණු වෙන රෝගය එතකොට හැදෙන්නේ නැහැ. අඩුයි. ඉතින් මේ බලන්නකො මෙයාත් මේ කට් කරලා හදපු පැලයක්. මෙයා මේ ගොඩක් වටින වර්ගයක් ෆ්ලෑෂ් එකක්. මල නම් දැන් එච්චර පැහැදිලි මාදි පරණ මල පරණ වෙලා මේ බලන්න මෙයා සිබෝරි ෆ්ලෑෂ් එක. ගොඩක් වටිනවා. බලන්න මෙයාගේ මුල් ඇවිල්ලා තියෙන විදිහ මේ. මම මෙයාලට දාලා තියෙන්නේ මේ ඔස්මෝකෝඩ් දාලා තමයි හදලා තියෙන්නේ. ගොඩක් රසායනික පොහොර දාන්නෙත් නෑ මං. ඉතින් සති දෙකෙන් දෙකට වගේ කැප්ටාන් දානවා. කැප්ටාන් හරි එතකොට කොන්ඩිස් හරි දෙක මාරුවට තමයි දාන්නේ. ඉතින් මේ දවස්වල වැස්ස නිසා අපි අනිවාර්යයෙන්ම මේ දිලීරනාශකයක් දාන්න ඕන. ඉතින් බලන්නකෝ මගේ පැල හැදිලා තියෙන විදිහ මම ඔයාලට ටිකක් පෙන්නන්නම්. ඉතින් ඇත්තටම මේ ඇන්තෝරියම් කියන්නේ ගොඩාක් හොඳ සුවඳකියාවක්. තමන්ට පහසුවෙන් කරගන්න පුළුවන් අමතර ආදායමක් ගන්න. ගෙදර ඉඳගෙන ගෙදර සියලුම වැඩත් කරගෙන අපිට දවසකට පැයක් විතර යෙදුවත් ඇති ඇත්තටම මෙයා පැල වෙනුවෙන් එහෙම යොදවලා ඉතින් හදාගත්තම අපිට මුදල් හදිස්සියකදී ඒ වගේම අපිට දවසේ දැන් මාසේ අපි ගන්න අපේ පඩිය මදි වුණාම අපිට හදිසි මුදල් අවශ්‍යතාවයකදී ඉතින් ඇත්තටම අපිට පැල ටිකක් විකුණගෙන අපිට මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඉතින් අපි දැන් ගෙදර ඉන්න අතරේ ලේසියෙන්ම අපිට කරගන්න පුළුවන් සුවන් රැකියාවක් තමයි ඇන්තූරියම් කියන්නේ. අපිට මානසිකවත් අපිට ඒක අපේ හිතටත් හොඳයි. හිත මලක් දකින්නකොට ඇත්තටම ගහක් හදලා මල් දකින්නකොට ඇත්තටම හිතට හරි සතුටුයි. පැලයක් ලොකු වෙනවා දකින්නකොට ඇත්තටම හිතට හරි සතුටුයි. බලන්නකො මෙයාලා චූටි පැල ඉතින් ලොකු වෙලා එහෙම දකින්නකොට ඇත්තටම හරි හිතට සතුටුයි. ඉතින් අපේ කාලේ අපිට යවනවට වඩා මේ වගේ දෙයක් වෙනුවෙන් යොදවපුවාම ඇත්තට අපිට අනාගතයේ අපි යම් ප්‍රශ්නයකට මුහුණ දෙනකොට අපට ලොකු ශක්තියක් වෙනවා. අද අපි පැල පහක් අරගෙන හදලා ලොකු කරලා පැල බෝ කරගෙන ටිකින් ටික ලොකු කරගෙන අපිට
අපිට අදාර්ථික ප්‍රශ්න නැති වෙන්න පුළුවන්. නමුත් අනාගතයේ අපිට මොනවා හරි ප්‍රශ්නයකට මුහුණ දෙනකොට අපිට මේක ටිකෙන් ටික දියුණු කරගත්තාම ඇත්තටම අපිට ඒක මේ ලොකු හයියක්. ඉතින් මම ඔයාලටත් කියන්නේ ගෙදර නිකන් ඉන්න නැතුව මේ වගේ පොඩිවට පටන් ගන්න. පොඩිවට පටන් අරගෙන අපිට ඉස්සෙල්ලාම ලොකු ලාභයක් ලබන්න බැරි වුණත් අපිට කාලයක් යද්දී නිකම්ම අපිට අමතර ආදායමක් අපිට ලැබෙනවා. ඉතින් මම අද මේ ඔයාලට කිව්ව පැල හදා ගන්නකොට ඔයාලගේ පැල එතකොට මුල් කුණු වෙන රෝගය එහෙම ඒකට තමයි මම අද ගොඩක් ඔයාලට කියන්න ගත්තේ. සමහර කට්ටිය කියනවා යාළගේ පැලවල මුල් කුණු වෙනවා. ඒකට මොකද කරන්න කියලා අහනවා. ඉතින් මං කරන්නේ ඇත්තටම කැප්ටාන් හරි කොන්ඩිස් හරි තමයි මා සති දෙකට වගේ දානවා. ඇත්තටම එතකොට ඉතින් පැල මැරෙන මේක අඩුයි. එහෙම පැලයක් මැරෙන්නේ නැහැ ලේසියෙන්. ඉතින් ඔයාලට තාම මොන හරි මගෙන් දැනගන්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් හරි කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දෙන්න. ඉතින් අදට නවතින්නම්. ඔයාලට සුබ දවසක්.